Hi guys, c'est Kaliana's video. ඔන්න අපි එහෙනම් දැන් ආවා ලේක් එකට. දැන් ඔන්න ලියානගේ ඩියුටි ඔන් වෙලා තියෙන්නේ. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එහෙට දුවනවා මෙහෙට දුවනවා වතුර ගහනවා. ඕව තමයි එයාගේ වැඩ. එයා හරි ආසයි බීච් යන්න. එයාට මෙහි බීච් යන්න අපිට අමාරුයි. මෙහි බීච් එකක් ළඟ නැහැ. ලංකාවේ නම් අපිට ගොඩක් ළඟ බීච් තිබුණාට මෙහි ගොඩක් දුරයි. ඒ වගේම වින්ටර් කාලෙට බීච් යන්නත් බෑ. දැන් අපිට මේ වින්ටර් ඉවර වුණා විතරයිනේ. ඉතින් ඒ හින්දා මෙහෙම හරි වතුරකට බැහැලා ඉන්න පුළුවන්. ඉතින් ওই දවසම කොහොම හරි හවස් වෙනකම් ලියාහම වතුරේ තමයි හිටියේ. චූටි අයියා කෙනෙකුත් හිටියා. යාට යාළුවෙක් හම්බුණානේ. ඉතින් ওই චූටි අයියාත් හිටියා. චූටි අයියා ටිකකින් උඩට ගියා. දෙන්න හොඳට සෙල්ලම් කරා හැබැයි. අපි මෙතන ඉන්න වෙලාවේ තමයි මේ බෝට් එක ආවේ. ෆස්ට් ටයිම් තමයි මාත් මේ දැක්කේ මේ විදිහට බෝට් එකක් ඒගොල්ලන්ගේ වාහනේ පිටිපස්සට දාගෙන යනවා. ඉතින් මට හිතුණා මේකත් අපේ වීඩියෝ එකේ ක්ලිප් එකකට එකතු කරන්න. ලියාට ඉතින් මගේ පස්සෙන් එනවා වතුර හෙකුත් අරගෙන මට වතුරක ගහ තමයි හිටියේ. හැබැයි ඇති වෙන්න කාලෙකට ඇති වෙන්න නම් සෙල්ලම් කරා. දඟලලා මහන්සි වෙලා ඔන්න දැන් ටවල් එකකුත් අරගෙන ඉන්නවා. දැන් නම් වතුර ඇති වෙලා ඔය ඉන්නේ. ඊට පස්සේ ඔහොම ටිකක් වෙලා ඉඳලා කොහොම හරි අපි ගෙදර ගියා. ඔන්න ලියානට එයාගේ මාමි ගෙනුයි නැන්දි ගෙනුයි චිල්ඩ්‍රන්ස් ඩේ එකට gift එකක් හම්බුණා. ලංකාවෙන් ආවට පස්සේ මං හිතන අපි ෆස්ට් ටයිම් තමයි මෙහෙම එකතු වෙලා සින්දු කිව්වේ.
එයාලා දෙන්නට නම් නිදිමතක් ගෑවිලාවත් නෑ. දෙන්න නම් ඇති වෙනකම්ම නැටුවා. ලියා එයාගේ චූටි අයියත් එක්ක ෆොටෝ ටිකක් ගන්නත් ඔන්න අමතක කරේ නෑ. අපි දවස් 2ක් ඒ පැත්තේ ඉඳලා ඔන්න අන්තිම දවසේ අපි ආවා කැන්බරාවල ටියුලිප් මල් බලන්න. අපිට ලොන් වීකෙන්ඩ් එකක් ඉඳ තමයි මෙච්චර දේවල් කරන්න පුළුවන් වුණේ. හැබැයි අපි මෙතනට එනකොට නම් ගොඩක් හවස් වෙලා. 5ට ලං කරලා තිබුණේ. මේක 5 මාරට ක්ලෝස් කරනවලු. අපිට ඉතින් ටට්ටක් ගාලා තමයි බලන්න හම්බ වුණේ. හැබැයි මෙතන මල් වල නම් කියන්නේ මං හිතන්නේ දැන් කාලි ඉවර වෙලාද දන්නේ නැහැ. ගොඩක් මල් පර වෙලා වගේ තිබුණේ. මීට කලින් ආව නම් හැබැයි ලස්සනට තියෙන්නේ නැති කියලා හිතුණා. Don't touch. He's crying. Yeah, please come and Huh? මෙතන මේ මල් තියෙන තැන ලස්සනට හදලා තිබුණා ෆොටෝස් ගන්න පුළුවන් වෙන්න. කට්ටිය ටිකක් පොලිමේ ඉන්නවා ෆොටෝස් ගන්න. අපිත් ෆැමිලි එක මෙතන ඉඳලා ෆොටෝස් ටිකක් අරගත්තා. මෙන්න මේ කුරුල්ලා බබාලගේ අතේ ඉන්නවා දැකලා එයාටත් ඕනේ කිව්වා. ඊට පස්සේ කොහොම හරි ඔය ඉන්න කෙනෙක්ගෙන් අහලා ගත්ත තැන එයාටත් අරන් දුන්නා. ඉතින් ලොකු දෙයක් නම් තිබ්බේ නෑ. අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි මේගොල්ලෝ අනවුන්ස් කරනවා ඉවරයි කියලා ටයිම් එක. අපි ඉතින් එළියට ආවා. හැමදේම වීඩියෝ කරන්න බැරි වුණාට අපි ලොන් වීකෙන්ඩ් එකේ කරපු දේවල් පොඩ්ඩක් හරි ඔයාලට අරන් ආවා. එහෙනම් ආයෙ දවසක හම්බ වෙමු. Thank you for watching Liana's video.